එන්නකො මාත් එක්ක ඔයිල් ට්‍රීට්මන්ට් එකක් කරන්න. මම මේකට මුලින්ම ගන්නේ බේබි ඔයිල්. මොකද සුවඳට තියෙනවනේ බේබි ඔයිල්. එකකින් කිසිම නරකක් වෙන්නේත් නැහැ. ඒ වගේම මම මේකට ගෙදර හින්දාගත්ත පොල් තෙල් චුට්ටකුත් එකතු කරනවා. ඊට පස්සේ එඬරු තෙල් ටිකකුත් එකතු කරලා මේක ඩබල් බොයිල් කරනවා නම් ගොඩක් හොඳයි. ඉතින් මම මේක ඇප්ලයි කරන්න කලින්ම කරන්න මගේ කොණ්ඩේ හොඳට පීරගෙන ගැට ලිහාගෙන ඇප්ලයි කරන්න තමයි හදන්නේ. ඒ වගේම කියන්න ඕනේ මීට අවුරුදු ගානකට කලින් මට ලස්සන කොණ්ඩයක් තිබ්බා. ස්ට්‍රේට් කොණ්ඩයක්, ලස්සන ෂයිනි කොණ්ඩයක් තිබ්බා. ඉතින් මම මේක නැති කරගත්තේ එක දේවල් කෙමිකල් කරන්න ගිහිල්ලා ඒවට හරියට ට්‍රීට්මන්ට් කරන්න නැතුව ඉඳලා. ඉතින් ඊට පස්සේ තමයි මම මේ ඔයිල් ට්‍රීට්මන්ට් එක කරන්න පටන් ගත්තේ. ඔය මම පෙන්නන විදිහට රෝදය බෙදලා හැම තැනම මුළු කොණ්ඩේ පුරාම ස්කැල්ප් එකට වදින්න ඇප්ලයි කරන්න ඕනේ. ඉතින් මම කලින් බ්ලීච් කරලා තියෙනවා, කොණ්ඩේ ෆර්ම් කරලා තියෙනවා, ස්ට්‍රේට් කරලා තියෙනවා, අන්තිමට හෙයර් එක්ස්ටෙන්ෂන් උත් දාලා තියෙනවා. ඉතින් එච්චර දේවල් කළත් මගේ කොණ්ඩේ මෙහෙම හරි ඉති වෙලා තියෙන එක ලොකු දෙයක්. ඒ වගේම මට බබාලා දෙන්න හම්බුනාට පස්සේ මගේ කොණ්ඩේ ගොඩක් යන්න ගියා. මේ ඉස්සරහින් කොණ්ඩේ ගොඩක් ගිහිල්ලා තියෙනවා. ඉතින් ඊට පස්සේ තමයි මම මේ විදියට ඔයිල් ඇප්ලයි කරන්න ගත්තේ. ඒ වගේම මගේ ડોක්ටර් රෙකමන්ඩ් කරා මට කලින් බීපු විටමින්ස් ටික ඒ විදිහටම ගන්න කියලා. ඇත්තටම වැඩත් එක්ක මට විටමින් ගන්න එක නම් සිද්ධ වෙන්න. ඉතින් සතියකට සැරයක් වගේ මේ වගේ ඔයිල් ට්‍රීට්මන්ට් එක නම් කරන්න මතක් වෙනවා. ඉතින් මේ විදිහට මුළු කොණ්ඩේ පුරාම ඒ වගේම මේක ස්කැල්ප් එකට තමයි වදින්න ඕනේ. හොඳට ස්කැල්ප් එකට වැදලා හොඳට මසාජ් කරන්න. නැත්නම් ඉතින් තෙල් විතරක් ගෑවට නම් වැඩක් වෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට හොඳට ඔයිල් එක ඇප්ලයි කරලා කොණ්ඩේ ගුලියක් වගේ ගහගෙන තියාගෙන ඉඳලා හොඳට ෂැම්පු කරලා කන්ඩිෂන් කරලා බලන්න සතියකට සැරයක් කොහොමද වෙනස කියලා. ගිහින් එන්න. බයි බයි.